Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට මම වෙනද වගේම අදත් useful video එකක් තමයි අරන් ආවේ. ඉතින් මම ඉස්සෙල්ලාම කියලා දෙන්න යන්නේ අපිට ගෙදරදීම කරගන්න පුළුවන් හොඳ hair marks එකක් ගැන. මේකෙන් අපේ කොණ්ඩෙට හොඳ condition treatment එකක් ඒ වගේම hair falls අඩු කරන්න පුළුවන්. අපේ කොණ්ඩෙට natural smooth shine look එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොමත් අපි සතියට දවසක්වත් අපේ hair එකට hair marks එකක් ඒ කියන්නේ natural hair marks එකක් දාන්න පුළුවන් නම් අපේ hair එකේ තියෙන ගැටලු ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. hair marks විතරක් නෙමෙයි අපිට oil treatment උනත් කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මූණේ නම් flaxseed gel එක ගාලා ඒක වෙලිලා තියෙන. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. ඉතින් දැන් සාමාන්‍ය තත්ත්වය ගත්තාම සාමාන්‍යයෙන් අපේ hair එකක් මාසෙකට සැරයක් ඒ කියන්නේ මාසෙකට සාමාන්‍ය අඟල් භාගයක් විතර අපේ කොණ්ඩේ වැවෙනවා. ඉතින් දැන් ඒ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් වැඩි කරගන්න බෑ. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් අපි මේ කොණ්ඩේ ට්‍රීට් කරන විදිහෙන්. ඒ කියන්නේ අපි oil treatment එකක් කරලා කොණ්ඩේ මසාජ් කරද්දී එතකොට hair marks දාද්දී sulfate free shampoo පාවිච්චි කරද්දී අපි ගොඩාක්ම hair එක ගැන හිතලා care කරලා ඒ දේවල් කළොත් අපිට පුළුවන් ඒ මාසෙකට අඟල් භාගයක් වැවෙනවා නම් ඒක තව චුට්ටක් වැඩි කරගන්න මේ දේවල් වලින්. ඉතින් අනිත් දේ තමයි අපේ කොණ්ඩේ කොච්චර දිගට වැවුනත් වැඩක් නැහැ. අගට යන්න හීනි වෙනවා නම් ඒ වගේම කිසිම වොලියුම් එකක් නැත්තම් අග ඉතුරු වෙන්නේ කෙස්කස් 10ක් වගේ පොඩි ප්‍රමාණයක් නම් ඇත්තටම කොණ්ඩේ හැම වැවිලා වැඩක් නැහැ. ඉතින් අපි කොණ්ඩේ වවා ගන්න ඕනේ හරිම හෙල්දි විදිහට කොණ්ඩේ තියෙන විදිහට. ඒ කියන්නේ dry අර සමහර කොණ්ඩේ තියෙන ගොඩාක් frizzy. ඉතින් එහෙම තිබ්බහම කොණ්ඩේ වැවුනත් ලස්සනක් නැහැ. ඒකයි මම කියන්නේ අපි කොණ්ඩේ වවා ගන්න ඕනේ එකම ගානට. ඒ වගේම අපිට තියෙන්න ඕනේ හරිම healthy hair එකක්. ඉතින් මේ වීඩියෝ එකේ පෙන්නන්නේ මම hair marks එක දාලා shampoo කරලා තියෙන්නේ. හැබැයි condition ගාලා නැහැ. හැබැයි ඔයාලට පේනවද condition කරා වගේම හොඳ shiny smooth look එකක් මට ඇවිල්ලා තියෙනවා hair marks එකෙන් පස්සේ. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ hair marks එක සතියට සැරයක් දැම්මම හොඳට මැති. ඔයාලට ගොඩක් frizzy hair එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක සතියට දවස් දෙකක් try කරලා බලන්න. ඉතින් අපිට මේ hair marks එක හදාගන්න ඉස්සෙල්ලාම ඌමනා වෙන්නේ පොකුරු වද කොළ. ඒ වගේම මේකේ මල් තියෙනවා නම් මලුත් ගොඩක් දාගන්න. අපේ ගහේ තිබ්බේ එක මලක් නිසා මට ගන්න උනේ එකයි. ඊට වඩා ගොඩක් මම කොළ අරගත්තා. ඉතින් මේ ටික ඉස්සෙල්ලාම හොඳට සෝදලා ගන්න අරන් මේක blend කරගන්න ඕනේ. ඉතින් මේ පොකුරු වද කියන්නේ අපේ hair එකට හොඳම හොඳ ingredient එකක්. අපිට පුළුවන් hair oil එකක් හදාගත්ත උනත් මේ පොකුරු වද එකතු කරලා ඒක හදාගන්න. මේකෙන් අපේ කොණ්ඩෙට ගොඩාක්ම හොඳ benefits ගොඩක් තියෙනවා. හොඳ condition treatment එකක් වගේ වැඩ කරනවා මේක. ඒ වගේම අපේ hair එකේ අර frizzy ගතිය dry ගතිය ගොඩාක් දුරට අඩු කරනවා මේ පොකුරු වද. ඉතින් මේ hair marks එකේ result එක තවත් වැඩි කරගන්න මම මේකට එකතු කරනවා මී පැණි ඒ වගේම yogurt. මේ yogurt වෙනුවට ඔයාලට මී කිරි ගන්න පුළුවන් නම් තවත්. ඉතින් මේ hair marks එකෙන් අපේ scalp එකේ dry ගතිය ගොඩාක් දුරට අඩු වෙනවා. dry ගතිය ගොඩාක් දුරට අඩු වෙනවා කියන්නේ අපේ ඉස්සොරි තත්ත්ව පාලනය කරනවා, කැසීම් ඒ වගේ දේවල් පාලනය කරනවා. ඉතින් ඔයා මේ hair marks එක අනිවාර්යෙන්ම scalp එකට ඒ වගේම අපේ කොණ්ඩෙට හොඳට apply කරලා ඔයාට පුළුවන් මේක විනාඩි 45ක් විනාඩි 55ක් අතර කාලයක් තියන්න. ඔයාට තේරෙනවා මේ hair marks එක හොඳට hair එකට absorb වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් මේක shampoo දෙපාරක් කරලා සෝදලා යවන්න. condition කරන්න අත්‍යවශ්‍යම නැහැ. මොකද condition කරේ නැහැ කියලා අපේ කොණ්ඩේ ගැට ගැහෙන්නේ එහෙම මුකුත් වෙන්නේ නැහැ. හරිම ස්මූත් ලුක් එකක් අපේ hair එකට හම් වෙනවා. ඉතින් ඊළඟ දේ තමයි මේ දවස්වල මගේ නම් lips ගොඩක් dry වෙනවා, හැම යන්න බලනවා, පොතු ගැලවෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපිට පුළුවන් සතියේ සැරයක් හොඳ lip scrub එකක් ඔයාලට කඩෙන් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මී පැණි දෙහි සීනි එකතු කරලා scrub එකක් ගෙදරම හදලා ඔයාගේ lips හොඳට scrub කරන්න. හරිම soft විදිහට තමයි scrub කරන්න ඕනේ. ගොඩක් අර අතුල්ලලා වගේ scrub කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම lip balm එකක් පාවිච්චි කරන්න ඕනේ. මම නම් පාවිච්චි කරන්නේ මේ Vaseline එකේ එන මේක petroleum jelly එක. ඔයාලට පේනවා ඇති ගොඩාක් දුරට මේක දැන් ඉවර වෙගෙන ඉන්නේ. හැබැයි මේකේ price එකට ගොඩක් worth ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අනිවාර්යෙන්ම උදේට රැට මේ lip balm එක පාවිච්චි කරනවා. ඉතින් විශේෂයෙන්ම ඔයා හොඳ lip balm එකක් හොයන teenager කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මේ Vaseline එකේ එන petroleum jelly එක ගන්න. ඔයාට මේක lip balm එකක් විදිහට හොඳ moisture එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ tip එක නම් ගොඩක්ම dry skin එකක් තියෙන කෙනෙක්ට oily skin එකක් තියෙන කෙනෙක් මේ දෙක කරන්න එපා. ඔයාගේ oily
ගතිය වැඩි වෙලා පිම්පල් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා dry skin එකක් තියෙන අයට තමයි මේ ට්‍රික් එක කියලා දෙන්නේ. දැන් මම ගත්තාම මට තියෙන normal skin එකක්. හැබැයි සමහර දවස්වලට skin එක ගොඩාක් dry වෙනවා. ළඟදි මම මේ කරපු මෝඩ වැඩක් නිසා මගේ skin එක දැන් ගොඩාක් dry වෙලා විතරක් නෙමෙයි මූණේ නිකන් චූටි bumps ඇවිල්ලා තියෙනවා. ඔයාලට සමහර විට පේන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් මේකට ඕන වෙනවා aloe gel ඒ වගේම E vitamin capsule එක. මේ දෙක හොඳට mix කරලා මේ විදිහට මූණේ apply කරලා අපි මේක විනාඩි 5ක් විතර ටිකක් absorb වෙනකන් අපේ මූණ හොඳට massage කරන්න ඕනේ. මේක apply කරලා අපි massage කරද්දී අපේ blood circulation එක හොඳට improve වෙලා අපේ මූණේ තියෙන collagen boost වෙලා අපේ මූණට හොඳ එළියක් එනවා. ඒ වගේම තමයි අර dry ගතිය අඩු වෙලා හොඳ oily ගතියක් දෙන්න පුළුවන් මේ treatment එකට. ඒ වගේම තමයි අපි අනිවාර්යෙන්ම face massage එකක් කරගද්දී අපේ මූණ උඩු අතට තමයි massage කරන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාට තියෙන ගොඩාක් හැම වෙලේම oily වෙන skin එකක් නම් ඒ වගේම ගොඩක්ම pimple වෙන skin එකක් නම් ඔයා face massage කරන්න එපා. එහෙම face massage කරන්න ගියොත් ඔයාගේ sebum production එක වැඩි වෙලා ඔයාට තව ඒ ගතිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය ඔෆිස් වල work කරනවා. ඒ අයට ගොඩාක්ම ඉන්න වෙන්නේ AC එකේ. ඉතින් AC එකේ හිටියාම අපේ skin එකේ වතුර ගතිය ඒකට ඇදලා අරගෙන ගොඩාක්ම skin එක dry වෙන්න බලනවා. ගෙදරදීම carrot oil එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් හොඳ සුදු පිරිසිදු පොල් තෙල් අරගෙන මේ ට්‍රීට්මන්ට් එක කරන්න. මම මේකට පාවිච්චි කරන්නේ මම හදාගත්ත කැරට් ඉතින් ඔයිල් එක මේ විදිහට කකුල් වල ඇප්ලයි කරලා ඉවර වෙලා මම මේක අර පොඩ්ඩක් මසාජ් කරනවා. එතකොට තමයි මේකේ හොඳම රිසල්ට් එක ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ ඕනම දෙයක් ඇප්ලයි කරලා මසාජ් කරන්න කියලා. ඉතින් අවුවේ ගිහිල්ලා මගේ කකුලුත් සෑහෙන්න ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක රිකවර් කරගන්න. ඔයිල් එක ඇප්ලයි කරලා මසාජ් කරලා ඉවර වෙලා මම මේ ඔතන්නේ ක්ලීන් රැප් වලින්. මොකද එතකොට ඒ ක්ලීන් රැප් වලින් එතුවාම මේක හුළඟට නිකන් වේලෙන්නේ නැහැ. හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. මේ හීට් එකට හොඳට කකුලට මේ ඔයිල් එක හොඳට ඇබ්සෝබ් කරගන්නවා. ඉතින් ඔයාට මේ ක්ලීන් රැප් නැත්නම් ඔයාට පුළුවන් shopping bag දෙකක් වුණත් මේකට පාවිච්චි කරන්න. ඉතින් දැන් මේ දේ විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් අපි අනිවාර්යෙන්ම ස්කින් කෙයාර් රූටින් එකක් hair care ඒ වගේම බොඩි කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න ඕනේ තමයි. හැබැයි මට කියන්න බෑ අපි ස්කින් කෙයාර් බොඩි කෙයාර් hair care රූටින් එකක් ෆලෝ කරාම කියලා අපේ ස්කින් එකට hair එකට බොඩි එකට ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි කියන්නේ දැන් හිතන්නකෝ අපි දවසක් ගොඩ අවුවේ ඉන්නවා. එහෙම වුණාම අපේ ස්කින් එක ඩාර්ක් වෙන එක dry වෙන එක අපිට නවත්තන්න බෑ. ඉතින් ඒක අපි පිළිගෙන ඉන්න ඕනේ ඉස්සල්ලාම. ඉතින් දැන් මේ අවුරුදු දවස් පහ වෙලානේ තියෙන්නේ. ගොඩක් අය ගොඩක් තෙල් ಜಾති කෑම කාලා එක එක ගෙවල් වල කෑම වලට එහෙම අපි ගියානේ. එතකොට අපේ ස්කින් එකේ ඔයිලි ගතිය වැඩි වෙලා පිම්පල් තත්ත්වෙ එන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ කරපිංච ටී එකෙන් ඒක අඩු කරගන්න. ඔයාට පුළුවන් දවසක් ඇර දවසක් හරි කරපිංච මේ විදිහට වතුරට දාලා මේක ටිකක් රත් වෙන්න තියලා මේක පෙරලා බොන්න. මේකෙන් හොඳයි කියන්නේ කොලෙස්ටරෝල් පාලනය කරනවා, සීනි පාලනය කරනවා, අපේ ඔයිලි ගතිය මූණේ තියෙන ඔයිලි ගතිය එතකොට පිම්පල් ගතිය පාලනය කරනවා. ඉතින් ඒ වගේම තමයි මම හැමදාම හැම වීඩියෝ එකෙම කියන වගේ මේ දවස්වල අනිවාර්යයෙන්ම පැණිකමඩු වගේ පළතුරු කන්න බලන්න. මොකද අපිව ගොඩාක් ඩිහයිඩ්‍රේට් වෙන්න බලනවා මේ තියෙන රස්නෙත් එක්ක. ඒ වගේම මේ සී වල වැඩ කරන අය ඒ හැමදේම එක්ක ඒ නිසා ඒවා පාලනය කරගන්න පුළුවන් මේ වගේ දේවල් ගන්නවා නම්. Thank you for watching my video.